වර්ක් කරන්න වර්ක් කරට පසවට ඒර්නෙනවා මනි හරි ඒ මනී වලින් ඔයා බයි කරන්න ඇසෙට්ස් මොනවද වත්කම් අපිට ලේසියෙන්ම බයි කරන්න පුළුවන් ඇසෙට් එක මොකද්ද බලමු කොටස් වෙන්න පොලේ ලංකාවේ අපිට මේ පේන තියෙන ව්‍යාපාරවල කොටස් මේ ව්‍යාපාරවල කොටසක් අපි මිලදී ගන්නවා කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතීන් කොටසක් තමයි මිලදී ගන්න. එතකොට කවුන්ට් එකක් හදන්න කලින් වැලියුේෂන් එක ගන්න කිරියලා. ඒක කරන්න බෑ. ඒක හරියට නිකන් අර ගොඩ ඉඳන් පින්නා වගේ. එහෙම බෑ. මුලින්ම වතුරට පයින්න ඕන. වතුරට පැනලා ෆ්ලොට් වෙයි තමයි මේකේ ලංකාවේ තියෙන දේශපාලන අර්බුද, ලෝකේ තියෙන ආර්ථික අර්බුද, ලෝකයේ තියෙන යුද්ධ, ඊළඟට කාලගුණ විපර්යාස, අර බොරදියේ මාළු බානවා වගේ කතාවක් නෙවෙයි මේක. මොකද කරන්නේ? බිල අඩු වෙච්ච අවස්ථාවල බයි කරලා හෝල් කරන්න අපි බලාපොරොත්තු වෙන්න අපි ඒක try කරන්න ඕනේ. ඔයාලට අවස්ථාව එනවා මොකක් හරි කම්පැනි එකක ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තට පස්සේ මේක ඇවරේජ් අප් ඇන්ඩ් ඇවරේජ් ඩවුන් කියලා කන්සෙප්ට් එකකට මේක බෙදා ගන්නවා. ඒ වගේ තමයි කොටස් වල පොලේ සීරියස් account එකක් ඕපන් කරන්න නැති කෙනෙක් ඕපන් කරලා නැති කෙනෙක් මේ වීඩියෝ එක දකින්නේ හරිද? ඔයා මුලින්ම කරන්න ඕන ඔයා CDS account එකක් ඕපන් කරන එක. විතරම කම්පැනි එක ඉන්වෙස්ට් කරාට පස්සේ හරියට මේ කම්පැනියෙන් টොප් ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද? කම්පැනි අයිති කවුද? ඩිරෙක්ටර් බෝඩ්ලස් එකේ ඉන්නේ කවුද? මේ කට්ටිය කොච්චර කාලයක් සාමාන්‍යයෙන් මේ ඔක්කොම ඩීටේල් අපිට හේතුව. ඒක කවුරු හරි රෙකමන්ඩ් කරන නිසාද? බ්‍රෝකර් රෙකමන්ඩ් කරන නිසාද? නැත්නම් සෝෂල් මීඩියා දැක්කද? මේ බ්‍රෝකර් රෙකමන්ඩේෂන්, සෝෂල් මීඩියා කැම්පේන් ඊළඟට අපි කියන්නේ අර තව තියෙන්නේ මොනවද රූමර්ස් ඒක පස්සේ ගිහිල්ලා ෂෙයාර්ස් ගන්න එපා. හරියට තමන් ආව හරියට ඔයා බිස්නස් එකක් කරනකොට මේ බිස්නස් එකට ඔයා ගෙදර මොන හරි කඩයක් තියෙන මේ කඩේට සල්ලි එන්නේ මිනිස්සු බඩු ගත්තොත් මිනිස්සු වැඩිපුර ගන්නේ මොන රයිට් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔක්කොටම ආයිබෝන් කියලා පිළිගන්න අදත් ඔයගොල්ලෝ ඔක්කොම කාඩෝ ඉංග්‍රීසි ෆර්ම් YouTube channel එකට අද මම කතා කරන්නේ ඊටමත් හොඳ මාතෘකාවක්. ඒ කියන්නේ කොටස් වෙනද පොලේ ඉන්න ආයෝජකයෙක් විදියට මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම කන්ෆර්ම් කරන්න ඕන. ඔයා මොන වගේ තැනකද සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ? ඒකට සල්ලි ආයෝජනය කරන්නේ මේ වගේ ඇසෙට්ස් වල නම් අනිවාර්යෙන්ම දැන් ඔයා හොඳටම දන්නවා මේ කොටස් වෙනද පොලේ තියෙනවා ආදායම් වර්ග දෙකක්. හරි ආදායම කීයද ආදායම වර්ග දෙකක් තියෙනවා හරිද ඉතින් ආදායම වර්ග දෙකක් තියෙන්නේ මොකද්ද ආදායම වර්ගයේ හැම කෙනාම මේ දන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර කඩයක් කරත් එහෙම නැත්නම් ඔයාලට වාගේ ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක හරි ඒ කියන්නේ අඩුවට ගන්න වැඩි දෙකුට කන්සෙප්ට් එක තියෙන්නේ ඒක නම් කැපිටල් ගේන් එක කියන්නේ මේවම සමහර මේ වීඩියෝ එක යම් කෙනෙක්ට මේව ගොඩක් දැනුවත් වෙන්න පුළුවන් නමුත් යම් පිරිසක් ඉන්න පුළුවන් මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක එහෙම නැත්නම් මේක ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අවබෝධ නැති පිරිසක් ඉන්න පුළුවන්. එතකොට මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක තමයි සාමාන්‍යයෙන් යථාර්ථවාදී විදියට හරියට ස්ට්‍රැටජික් මූව්මන්ට් එකක්. හරි ස්ට්‍රැටජික් විදියට මේ අපිට ඉන්කම් එකක් කන්ටිනියු කරලා ලබා දෙන එකම ඉන්කම් මාර්ගය තමයි ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියන්නේ. මොකද ඒක හොඳටම බලා ගන්න පුළුවන් ලංකාවේ ඉන්න හොඳම සල්ලිකාරයෝ කවුද කියලා අපි හොයුවොත් එහෙම අපිට ඕනම කම්පැනි එක টොප් 20 ෂෙයා හෝල්ඩර් ලිස්ට් එක මෙන්න මෙතන බලන්න ඕන පුරුදු වෙන්න මම මෙතන බලන්න. අන්න ඒකට අනුව ඩිසයිඩ් කරන්න මම කොතනද මේ මගේ ආයෝජනය කරන් යන්න ಗುಣ විදිහට කියලා ඔයාලා හිතා ගන්න පුළුවන්. එතකොට ඒ සඳහා ඔයාලා ලොකු ඉවසීමක් තියෙන්න ඕන. හොඳට කියන්නේ ඔයාගේ ඉමෝෂන් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙන්න ඕන. මේ දේවල් නැතුව ඒ වගේම ඔයාලට පුළුවන් වෙන්න ඕන දවසට පැයක් හෝ පැයකම යම්කි ඔයාලට අවේලබල් ඔයා ඩේ ටු ඩේ වැඩ කරන ගමන් විනාඩි 5 10 වගේ එකතු කරලා ඒ මොන හරි ක්‍රමයකට ඔයාලට හැකියාව තිබිය යුතුයි. මෙන්න මේ ස්ටොක් මාකට් එකේ නොලෙජ් එක හරි knowledge is the power මෙන්න මේ tool එක මේ කියන්නේ සාමාන්‍යයෙන් මේ ඇත්තටම මේ ස්ටොක් මාකට් එකේ ඉන්නවා නම් knowledge කියන්නේ ඇත්ත monetization tool එකක් right මොන tool එකක්ද ඒක monetize කරන බන් tool එකක් තමයි knowledge එක කියන්නේ knowledge එක වැඩි කරනකොට ඔයාගේ මෙතනින් මේ ස්ටොක් මාකට් එකේ monetize power එකක් අඩු වෙනවා monetize power එක කියන්නේ මොකක්ද කියලා මම වෙනවා මම හිතන්නේ පැහැදිලි වෙච්ච අවස්ථාවක් නැහැ ඔයගොල්ලොන්ට ඒ කියන්නේ ඒ monetize power එක කියන්නේ සාමාන්‍යයෙන් cash in කිරීමේ power එක හරි ඒක අපිට කෑෂ් හම්බ ගන්න තියෙන පවර් එක තමයි මොනටයිසේෂන් පවර් කියන්නේ. හරිද? එතකොට ඒක enable කරන්නම් ඔයා මේ ස්ටොක් මාකට් එක සම්බන්ධව කොළඹ කොටස ඇති කම්පැනි කංගමලයට සම්බන්ධව බැංකු සම්බන්ධව තියෙන එක ආයතන සම්බන්ධව ඉන්න top 20 ෂෙයා හෝල්ඩර් ලිස්ට් එක සම්බන්ධව හරි එක කියන්නේ එක කම්පැනිස් වල ලිස්ට් එකේ ඉන්න මේ ලිස්ට් එකේ ඉන්නේ මේ කට්ටිය මෙයාලා වෙනස් වෙන මේ වගේ පොඩ හොයන්න පොඩ්ඩක් හැකියාව තියෙනවා. එතකොට ඩිවිඩන්ඩ් ඉන්කම් එක මම කතා කරන්න හදන්නේ මෙතන ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියන්නේ ඒ කියන්නේ කෙටි කාලීන නෙමෙයි මේක. හරි? ඒ ලාභාංශ ආදායම කියන එක කෙටි කාලීන නෙමෙයි. නමුත් ඔයාට දැන් ඔයා හොඳටම දන්නවා මම මේ කැපිටල් ගේන් එක ගැන කතා කරන්නේ නැතුව ස්ටොක් මාකට් එකේ ඩිවිඩන්ඩ් ගේන් එක කතා කරන්නේ ඇයි කියලා. රිටේල් ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ඉන්නකොට අපිට පුළුවන් නම් දවසක අපේ ගෝල් එක කියන්නේ මං කියන්නේ මේක අවුරුද්දකින් දෙකකින් තුනෙන් කරන්න කියලා. කියන්නේ ඩිකේඩ් එකක් කියන්නේ 1.5 ඩිකේඩ් වගේ අවුරුදු 10ක 15ක වගේ අනාගත ගැන හිතන්න.
හරි වාට දැන් අවුරුදු 20යි නම් 25යි නම් 30යි නම් තව අවුරුදු 10කින් 15කින් ගැන හිතන්න ඔයාගේ ෆ්‍රීඩම් එක ගැන. හරි අන්න ඒ ගැන අපි හිතනකොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් ඉන්කම්. ඔයාලට පුළුවන් නම් හොඳ පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න. හරියට මේක දැන් ඔයා හිතනවා සාමාන්‍යයෙන් මම තව කන්සෙප්ට් එකක් මේක අන්තිමට කියන වීඩියෝ අවසන් නරඹන්න. අවසන් බැලුවට පස්සේ ඔයාට අවසානට ඔයා මේ අවුරුදු 20යි 30යි අතර ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඉතින් ඊට වයස වැඩි වයසකින් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට උනත් මේක අනිවාර්යයෙන්ම කියන්නේ පවර් කරන්න පුළුවන්. හරිද? මේ ටූල් එක පවර් කරන්න පුළුවන්. ඒක ඇත්තටම ඔයාලට හොඳ පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් වෙන විදියක්. හරිද? හරි. ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියන්නේ කතා කරොත් එහෙම කොළඹ කොටස් වෙළඳ පොලේ තියෙන සමාගම් වල අපි කොටසක් මිලදී ගන්නවා කියන අපි මිලදී ගන්න කම්පැනි අයිතියක්. අයිතියක් කියන්නේ මට වත්කම. හරි? මෙන්න මේ වචන ඔලුවට දාගන්න. මේ වචන ඔලුවට දාගත්තට පස්සේ ඔයාට ඔයා මේකේ ලයිව් ඉන්නවා කියලා ඔයාට මේක තේරෙනවා. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම තව දෙයක් හොඳ මතක තියාගන්න ඕන රිටේල් ඉන්වෙස්ටර්ලා විදියට අපිට හැකියාවක් නැහැ ලොකු මුදලක් එකවර ආයෝජනය කරන්න. හරි? ලොකු මුදලක් එකවර ආයෝජනය කරන්න බැරි වුණාට අපිට කේපබිලිටි තියෙනවා අපිට හැකියාව තියෙනවා පොඩ්ඩ කාලයක් තිස්සේ වැඩේ කරා. හරි? අන්න ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. පොඩ්ඩ ඒ කියන්නේ මන්ත්ලි ක්වාටලි හෝ ඉයර්ලි මොන හරි ක්‍රමවේදයකට අපිට ඉන්කම් එකක් ජෙනරේට් වෙන අවස්ථාවක් අපිට අවුරුදු 20න් පස්සේ අපිට හදා ඊට කලින් හදපු මිනිස්සුත් ඉන්නවා හදන්න පුළුවන් නේ හරිද මොකද අපිට ඔයාට මොනවා මු කිසිම ආබාධයක් නැත්නම් මේක අපිට මොන හරි විදිහට අපේ දේවල් earn කරලා අපේ වැඩ කරලා හරිද මෙන්න මේකත් തന്നെ මතක තියාගන්න සාමාන්‍යයෙන් වැඩ කරලා තමයි සල්ලි හම්බ කරන්නේ සල්ලි හම්බ කරලා ඉවරලා මොකද කරන්න ඕන අපි ඇසෙට් මිලදී ගන්න ඕන ඉතින් ඇසෙට් බ්‍රින්ග්ස් කරනවාට වේල්ත් එක හරිද? අන්න මේ කතාව හරි ඉන්ටරෙස්ට්. හරිද? ඔයා කියන්නේ ඔයා වර්ක් කරන්න, ඔයා වර්ක් කරලා පස්සේ ඔයාට earn වෙනවා money. හරි? ඒ money වලින් ඔයා buy කරන්න assets. මොනවද වත්කම්. අපිට ලේසියෙන්ම buy කරන්න පුළුවන් asset එක මොකද්ද? බලමු කොටස් වෙන්න පොලේ ලංකාවේ අපිට මේ පේන තියෙන ව්‍යාපාරවල කොටස්. මේ ව්‍යාපාරවල කොටසක් අපි මිලදී ගන්නවා කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතීන් කොටසක් තමයි මිලදී ගන්න. එතකොට මේ ලාභාංශ ගැන කතා කරනකොට ඔයා හිතන්න මෙන්න මෙහෙම කතාවක් ඔයා තමන්ගේ ෆැමිලි එකේ හරි තමන්ගේ යාළුවෝ කීපකින් හරිලා පොඩි ව්‍යාපාරයක් කරා කියලා අවුරුද්ද අවසානයේ මේකේ ලාභේ බෙදා ගන්නව නේද? අන්න ඒ වගේ තමයි. ඔයා රුපියල් 1000ක් දැම්මත් ලක්ෂයක් දැම්මත් මේ ලොකු කම්පැනි එකට ඒ කියන්නේ මල්ටි ස්කිල් කම්පැනි එකට ලොකු රුපියල් ලක්ෂයක් දැම්මත් එතකොට ඔයත් ඒ කම්පැනියේ ඒ ලොකු මුදල් සම්භාරයේ අයිතිකාරයෙක් තමයි වෙලා තියෙනවා. එතකොට ඒකේ අවුරුද්ද අවසානයේ තියෙන ලාභේ යම් කිසි කොටසක් බෙදනවා වගේ මේක සරල කතාවක් තියෙනවා. එතකොට මේ ඩිවිඩන්ඩ් ඉන්කම් රෙගියුලර් ඉන්කම් එකක් වෙන්නේ ඇයි? කාලෙන් කාලට අපි ෂෙයාර්ස් එකතු කරන් ගියාට පස්සේ. ඒතර ඔයා අනිවාර්යයෙන්ම කම්පැනි එක ඒ කියන්නේ වැලියු එක ගැන අනිවාර්යයෙන්ම ඔයා මොකක් හරි ෂෙයාර් එකක් බයි කරන කලින් ඔයා වැලියුේෂන් ගැන අනිවාර්යෙන් ස්ටඩි කරන්න ඕන. ඒ කියන්නේ මම කියන්නේ නැහැ කොළඹ කොටස් වෙනද පොලේ account එකක් හදන්න කලින් වැලියුේෂන් එක ගන්න කියලා. ඒක කරන්න බෑ. ඒක හරියට නිකන් අර ගොඩේ ඉඳන් පින්නා වගේ. එහෙම බෑ. මුලින්ම වතුරට පයින්න ඕන. වතුරට පැනලා ෆ්ලොට් වෙයි තමයි මේකේ ඉන්න ඕන. මේ එතකොට අපිට හුස්ම ගන්න තියෙන අපේ හුස්ම පාලනය කරන්න තේරෙන්නේ මාකට් එක තුල අපේ කොහොමද අපි මුලින් වරදිනවා. පැහැදිලි ප්‍රත්‍යක්ෂවද මොකද නැත්තම් අර අපි දැන් බුල් මාකට් එකක් සහ බෙයා මාකට් එකක් කියලා එකක් තියෙනවනේ. මේ බෙයා මාකට් එක සහ බුල් මාකට් එක ගැන කතා කරනකොට අපිට බුල් මාකට් එක සාමාන්‍යයෙන් මාකට් එකට එන්ටර් වුණොත් එහෙම අපිට පැහැදිලි ප්‍රත්‍යක්ෂයි පැහැදිලි ප්‍රොෆිට් තමයි හම්බෙන්නේ. නමුත් මෙහෙම ප්‍රොෆිට් හම්බුණාට වාට ස්ටේබල් රිටර්න් එකක් ස්ටේබල් ඉන්කම් එකක් ගන්න මේ මාකට් එක කාලයත් එක්ක බෑ. මොකද හැමදාම බුල් මාකට් තියෙන්නේ නැහනේ. අන්න ඒකට අපි රෙඩි වෙන්න ඕන. ඒකට රෙඩි වෙන්න තමයි මේ කොටස් වෙළඳ පොලේ ආයෝජකයන්ට අවස්ථාවක් දෙන ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියලා අවස්ථාවක් ලබා දෙනවා. ඒකට ඩිවිඩන්ඩ් ඉන්කම් එක ලබා ගන්න නම් අපි කාලයත් එක්ක මේ කම්පැනි වල ෂෙයාර්ස් හෝල්ඩ් කරන් ඉන්නවා. කියන්නේ ඒකට කියන්නේ ඩිවිඩන්ඩ් ඉන්කම් අද ගත්තත් හෙට ඩිවිඩන්ඩ් ඉන්කම් ඇනවුන්ස්මන්ට් එකක් දුන්නා නම් ඒත් ඔයාට ඔයා ඒ ඩිවිඩන්ඩ් එකත් ඔයා තම ලොකු ඩිවිඩන්ඩ් එකක් ගන්න ඔයා සාමාන්‍යයෙන් මේ විදිහට කොටස් එකතු කරන්න ඕන. හරි ඔයා ඒක මොකක් කර බැංකුවක්ද ෆයිනෑන්ස් කම්පැනියක්ද එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් කරන කම්පැනි එකක්ද වෙන මොනවා හෝ ආයතනයක්ද ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔයා ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තට පස්සේ ඔයාට අවස්ථා එන්න පුළුවන්. ලංකාවේ තියෙන දේශපාලන අර්බුද, ලෝකේ තියෙන ආර්ථික අර්බුද, ලෝකයේ තියෙන යුද්ධ, ඊළඟට කාලගුණ විපර්යාස මේ මොනවා හරි දෙයක් හරියට හලියේ හුලඟක් හැමුවත් මේ කොළඹ කොටස් වෙනද පොළට පැහැදිලිව යම්කිසි හෝ බලපෑමක් ඇති වෙනවා. ලෝකයේ වෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාව ඇතුළේ වෙන දේවල් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය පෞගේ දවස් සිද්ධ වෙච්ච ඩිට්ටා සුලිගුණාටු. ඉතින් මේ ඩිට්ටා සුලිගුණාටුවෙන් අනිවාර්යෙන් මාකට් එකේ මේ කියන්නේ පුල් බෑක් එකක් වුණානේ. හරිද? ඔයා දක්කන එක ඔයා දකින්න නැත්නම් වෙනවා.
හරි පුල් බැක් එකක් වුණානේ. ඉතින් පුල් බැක් වුණාට පස්සේ හොඳ ගෝල්ඩන් ඔපචුනිටිස් තමයි ගොඩක් ඉන්වෙස්ටර්ස්ලට ආවේ. ඒකෙන් කෙනෙක් ගොඩක් පිරිසට හානි වුණා. අපි ඒක ඇත්තට පොඩ්ඩක් ඊටම කනගාටු වුණා මතක් කරද්දී ඒ වගේ දේවල් වෙනවා. ඒක Tamanට වෙන්නත් පුළුවන් යම් කිසි දවසක වෙන කෙනෙක්ට ඒක ඩිපෙන්ඩබල්. හරි ඒක ඩිපෙන්ඩබල්. නමුත් ආයෝජකයෙක් විදියට අපි කොටවල තියෙන ආයෝජකයන් විදියට අපි තීරණය කරන්න ඕන මේ වගේ අවස්ථාවලින් ප්‍රශ්න. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපි අර කියන්නේ මේ අර බොරදියේ මාළු බානවා වගේ කතාවක් නෙවෙයි මේක. ඒක දිහා වැරදියෙන් තේරුම් ගන්න එපා. මොකද වැරදි කමෙන්ට් නම් දාන්න එපා. කියන්නේ ප්‍රශ්නයක් නැහැ. මම ජස්ට් මේ කතා කරන්නේ මගේ කියන්නේ bottom of the heart හරි bottom of the body එකෙන් එනම වචන තමයි මම කතා කරන්නේ. ඒ නිසා රිටේල් ආයෝජකයන්ට bottom of the body තමයි මම කතා කරන්නේ. ඒ නිසා ඒ කියන්නේ මේකේ තියෙන්නේ අපිට ඔයාට එනවා වනේ buy low and hold. ඒ කියන්නේ අපි උපරිම try කරන්න ඕනේ මොනම සමාගමක් මොකද කරන්න බිල අඩු වෙච්ච අවස්ථාවල buy කරලා hold කරන්න අපි බලාපොරොත්තු වෙන්න අපි ඒක try කරන්න ඕනේ. හරි එතකොට තමයි අපිට හොඳ income එකක් generate වෙන්නේ. එතකොට තව දෙයක් තමයි මම මතක් කරන්න මෙතන ලොකුම දෙයක් තමයි ඒ කියන්නේ මේ ඔයාට අවස්ථාව එනවා මොකක් හරි කම්පැනි එකක ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තට පස්සේ මේක ඇවරේජ් අප් ඇන්ඩ් ඇවරේජ් ඩවුන් කියලා concept දෙකකට මේක බෙදා ගන්නවා. අනිවාර්යයෙන් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ කොටස් වෙනද පොලේ A trade platform එක එහෙම නැත්නම් direct FP කියන platform එක නම් ඔයාට ඒවා තෝරගන්න broker මත dependලා ඔයාට ලැබෙන්නේ ඒ දෙකෙන් එකක් නම් ඒකේ තියෙන ඒ display වෙන price එක කම්පැනි වටිනාකම නෙවෙයි. ඒකට මම තමයි කිව්වේ. පීනන්න නම් pool එකට පයින්න ඕන. හරි pool එකට පැනලා මේව අර plot එකේ ඉඳලා පොඩ්ඩක් හුස්ම පාලනය කරලා පුරුදු වෙලා ඒ වගේ තමයි. කියන්නේ ඒකේ තියෙන ඒ වගේ තමයි කොටස් වල පොලේ සීරියස් account එකක් open කරන්න නැති කෙනෙක් නම් open කරලා නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක දකින්නේ හරිද? ඔයා මුලින්ම කරන්න ඕන ඔයා සීරියස් account එකක් open කරන එක. සීරියස් account එකක් open කරන්න වට තේරෙන්නේ නැත්නම් ඇත්තට ඒක ඊටමත් පොඩි Facebook account එකක් හදනවා වගේ තමයි. නමුත් යම්කිසි පොඩි ක්‍රිටිකල් ටර්ම් ටිකක් තියෙනවා. ඒ ක්‍රිටිකල් ටර්ම්ස් ටික හරියටම ඉන්වෝල් කරගත්තොත් එහෙම ඉක්මනට මේ account එක හදාගන්න පුළුවන්. තාත් පහසුයි. ඒ සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මම මගේ නම්බර් එක පර්සනල් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයා ඕන කෙනෙක් මැසේජ් එකක් දාන්න ටෙක්ස්ට් මැසේජ් එකක් දාලා එතනින් WhatsApp through මම අනිවාර්යයෙන්ම ඒ අදාළ සර්විස් එක කරනවා. يعني free of charge කිසිම income කියන්නේ ඒව කරන්නේ නැහැ. කියන්නේ ඒ සඳහා කියන්නේ CDS account open කරන සඳහා එම අපිට IT එකකුත් නැහැ කරන්නෙත් නැහැ. ඕනාට එන සාමාන්‍ය මුව මේ මගේ පහුගිය කාලය අතරතුර අවුරුදු 6ක 7ක කාලය අතරතුර CDS account හදලා ඇති 100කට එහා පැත්ත එක clients ලට. හරිද? ඉතින් එහා හදන්න උදව් කළා. ඉතින් ඒ උදව් වලින් මට දැනෙච්ච දේවල් කීපයක් මට ගේන් වෙච්ච දේවල් කීපයක් තියෙනවා. එක එක මිනිසුන්ට ආපු ප්‍රශ්න ගැන මට අයිඩියා එකක් තියෙනවා. ඒ නිසා මම ඒවත් උපයෝගී කරගෙන ඔයාට අවශ්‍ය ගයිඩ් එක දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා CDS account එක ඕපන් කරමු නැති පුද්ගලයන් නම් මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යයෙන්ම ඒක ඩවුට් එකක් තියෙනවා අනිවාර්යයෙන් මැසේජ් එකක් දාලා අහන්න මම ඒක අනිවාර්යයෙන්ම ක්ලියර් කරලා දෙනවා. හරිද? ඒකට තව දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ අර මං කිව්වේ කතාව මේ يعني බයිලෝ කියන එක බයිලෝ කියන්නේ අපි ඩිස්ප්ලේ එකේ තියෙන වැලියු එක නෙමෙයි ඇත්තට කම්පැනි වටිනාකම. ඉතින් අපි try කරන්න ඕන නිතරම කම්පැනි එක ඉන්වෙස්ට් කරාට පස්සේ හරියට මේ කම්පැනියෙන් টොප් ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද කම්පැනි අයිති කවුද ඩිරෙක්ටර් බෝඩ්ලස් එකේ ඉන්නේ කවුද මේ කට්ටිය කොච්චර කාලයක් සාමාන්‍යයෙන් මේ ඔක්කොම ඩීටේල් අපිට මේ හම්බෙලා තියෙනවා. අපිට available. හරිද? ඒ නිසා අපිට තමයි පහසුවෙන් වැඩේ කරන්න. ඒ නිසා හරියටම හෝල් කරනකොට buy කියන්නේ අර ඩිස්ප්ලේ එකේ තියෙන price එක නෙවෙයි අපි කම්බ valuation එක මත dependලා කාලයත් එක්ක අර මුලින් කිව්වා වගේ decade එකක් හරි දෙකක් හරි සාමාන්‍යයෙන් මේ share එකතු කරන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන්ම dividend income එක regularly වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. මේ dividend income එක ගෙවන්න නැද්ද කියලා තීරණය කරන්නේ මේ කවුරුත් නෙවෙයි direct board එක. ඒකට shareholder approval එකක් අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධ concept ඔයාලට වෙනම කතා කරන්න පුළුවන්. ඒත් එක්කම අර මම හොඳ කතාවක් කිව්වා මතක තියාගන්න ඕන ලොකුම දෙයක් තමයි ඔයා වැඩ කරන්න ඕන සල්ලි හම්බ කරන්න. ඒ සල්ලි හම්බ කරාට පස්සේ ඒවදින් කොටසක් ඔයා ඇසෙට් ඒ කියන්නේ වත්කම් මිලදී ගන්න මේ යොදවන්න ඕනේ. ඒකෙන් යම්කිසි ප්‍රමාණයක්. එතකොට වත්කම් මිලදී ගත්තට පස්සේ ඔයාට දීර්ඝකාලීන මොකද ලැබෙන්නේ? ඔයාට wealth එක generate වෙනවා. ඉතින් wealth එක generate වුණාට පස්සේ financial freedom එක කාලයත් එක්ක ඔයාට ලැබෙනවා. ඔයා අද ඉන්න තත්ත්වයට වඩා වැඩි financial freedom එකක් ඔයාට ලැබෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක ගැන යම්කිසි අයිඩියා එකක් ලැබුණා. ඊට අමතරව තව දෙයක් මම කියන්න ඕන. ඩිවිඩන්ඩ් එකේ ටයිප්ස් තියෙනවා. ඩිවිඩන්ඩ් කෑෂ් ඩිවිඩන්ඩ්ස් කියලා හම්බ වෙනවා. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියලා හම්බ වෙනවා. කෑෂ් ඩිවිඩන්ඩ් කියලා හම්බ වෙන්නේ අපිට අතරමැදයි මුදල් ලැබෙන්නේ. එකක්. අනිත් එක තමයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ්. එකේ සමහර කම්පැනිස් තියෙනවා ෂෙයා මාකට් එකේ. ඒ කට්ටියක ෂෙයාර්ස් ප්‍රමාණය නිකුත් කරන. ඒ කියන්නේ එක්ස්ට්‍රා ෂෙයාර්ස් ප්‍රමාණය නිකුත් කරනවා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් විදිහට. ඒ කියන්නේ ඔයාගේ ෂෙයාර්ස් 1000ක් තියෙනවා නම් ඒ කට්ටිය රේෂියෝ එකක් දෙනවා. ෂෙයාර්ස් 100කටම ෂෙයාර්ස් 6ක් දෙනවා.
කියලා. හරි. දැන් ෂෙයාර් එකක් දෙනවා ෂෙයාර් 10ක් තියෙන කෙනෙක්. ඉතින් මේ දෙට රේෂියෝ එක මල්ටිපල් වෙලා වාට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක අනිවාර්යයෙන් මේ දවස් රිනිව් වෙනවා. හරිද? ඒ නිසා හොඳ අයිඩියා එකකින් කොටස් වලින් ආයෝජනය කරන්න, නැනවත් ආයෝජනය කරන්න. දැනුම තමයි මෙතන ටූල් එක. ඒ වගේම ඉවසීම තියෙන්න ඕනේ. ඒ වගේම හොඳම ටූල් එක තමයි the stock market is gadget that transfers money from impatient to patient. මේක මම කියපු එකක් නෙවෙයි. ලෝකෙ ඉන්න හොඳම ආයෝජකයෙක් කියපු කතාව. ඒ වගේම දැන් තව කතාවක් මම ඇඩ් කරන්න ඕන. මෙන්න මේ ටික තමයි ඇඩ් කරගන්න. මෙන්න මේකට වැදගත් හේතුව තමයි ඒ කියන්නේ ලංකාවේ කොටස් සම්බන්ධ කම්පැනි වල 287ක් මේවැදි ලිස්ට් වෙලා තියෙනවා. 286යි මේවැදි ළඟදී IPO එකක් තිබුණා. IPO එක වඩක්ක ජනවාරි වෙලේ තමයි ලිස්ට් වෙන්නේ. මෙයාට පස්සේ සාමාන්‍යයෙන් ඔයා හොයන්න ඕන තව දෙයක් තමයි ලොකුම ඩිවිඩන්ඩ් කියන එක කම්පැනි එකක් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියාගන්න. එතකොට ලොකුම ඩිවිඩන්ඩ් කියන පෝර්ට්ෆෝලියෝ එක කම්පැනි හොයාගන්නේ කොහොමද? කම්පැනි කීපයක් ගත්තා. හරියට එක්සෙල් ෂීට් එකක් හරි අපි ඩයරියක් හරි මොනවද මේන්ටේන් කරා. ලස්සන මේ වැඩේ කරගතු කරන් ගියා. يعني පෞගිය අවුරුද්දේ ලොකුම ඩිවිඩන්ඩ් එකක් දෙවන Google කරලා හොයන්නත් පුළුවන්. ඊට අමතරව Google කරලා හොයන්නේ ඇත්තම සත්‍යම කියලා අපි විශ්වාස කරන්නේ නැත්නම් අපිට csc.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ලස්සන මේ ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. එතකොට ඒ වගේ කම්පැනියක් long term invest long term එකතු කරන එකට ඔයා බැංකුවක් හරි එහෙම නැත්නම් වගේ ලොකුම ඩිවිඩන්ඩ් ගේ කම්පැනියක් හරි එකතු කර ගන්නවා නම් වඩා වැදගත් වෙලා ඉතින්. ඒ වගේම මේ අර මේ මාකට් එක මම ඩිවිඩන්ඩ් ඉන්කම් එක ගැන ફોකස් කරන්නේ ඇයි? ඩිවිඩන්ඩ් ඉන්කම් එක කියන එක සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඔයා අද ඉන්වෙස්ට්මන්ට් එක හෙට මුකුත් බලාපොරොත්තු වෙනවා මේක. එහෙම කරන්න බෑ මේ කොටස් වෙන්න පොලේ. එහෙම මාර රිස්කි. එහෙම කරන කට්ටිය ගොඩක් අය 80%ක්ම ෆේල් වෙනවා. හරිද? ඒක කරන් ලොකු එහෙම කරන මිනිස්සු ඉන්නවා. ඊට වඩා ගොඩක් මේක ඒ කියන්නේ මේක කැපිටල් මාකට් එක ගන්න. කැපිටල් මාකට් වල ගොඩක් වෙලා ට්‍රේඩ් කරන්න අමාරුයි. හරි? අර හරි ඒ නිසා මේකේ ට්‍රේඩ් කරන්න අමාරුයි. කරන මිනිස්සු ඉන්නවා. එහෙම කරොත් එම 80ක් 90ක්ම ලොස් වෙනවා. ඒ නිසා මුලදී මං කිව්වා අරගේ බුල් මාකට් එක આવොත් සාමාන්‍යයෙන් ඔයාලට ප්‍රොෆිට් එකක් ගේන්න වෙන්න පුළුවන්. නමුත් මේ කාලයත් එක්ක මේක ප්‍රොෆිට් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේක ගන්නම් වල ෂෙයාර්ස් ගන්න එපා. ගත්තත් මේ ෂෙයාර් එකයි මම ගත්ත කියලා හේතුවක් ඔයා නෝට් කරලා තියාගන්න. මම කියන්නේ මේ හරියට Excel එකේ ඩයරි එකක් ලියා ගන්න. මම මේ ෂෙයාර් එක මේ දිනේ ගත්තා. එයි මම ගත්තේ. මොන හේතුවද? ඒක කවුරු හරි රෙකමන්ඩ් කරන නිසාද? බ්‍රෝකර් රෙකමන්ඩ් කරන නිසාද? නැත්නම් සෝෂල් මීඩියා දැක්කද? මේ බ්‍රෝකර් රෙකමන්ඩේෂන්, සෝෂල් මීඩියා කැම්පේන් ඊළඟට අපි කියන්නේ අර තව තියෙන්නේ මොනවද රූමර්ස් ඒක පස්සේ ගිහිල්ලා ෂෙයාර්ස් ගන්න එපා. හරියට තමන් ආව හරියට ඔයා බිස්නස් එකක් කරනකොට මේ බිස්නස් එකට ඔයා ගෙදර මොන හරි කඩයක් තියෙන මේ කඩේට සල්ලි එන්නේ මිනිස්සු බඩු ගත්තොත්. මිනිස්සු වැඩිපුර ගන්නෙ මොනවද? ඒ වගේ දේ අයිඩියා එකක් තියෙන. ඒ වගේම තමයි ඔයා ව්‍යාපාරයක ඉන්වෙස්ට් කරන මේ ව්‍යාපාරයට මොනවද වැඩිපුර විකිනෙන්නේ. ඉතින් මේ ඒත් එක්කම නිවුස් ග්ලෝබල් නිවුස් වගේ දේ ගොඩක් වැදගත් වෙන. ඒවත් එක්ක ලස්සන මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් හරියට පැසිව් ඉන්කම් එකක් හදාගන්න ලස්සන වැඩ කටයුතු කරන් ගන්න ඩිකේඩ් එකකමාරක් වගේ කාලය දීලි වෙලා ලස්සනට හොඳ කම්පැනියක් හිතලා හරියට පොඩ කරන් ගන්න එකතු කරන් ගියොත් එහම ආයෙත් හොඳ ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් කියන්නේ කාලයත් එක්ක ලබා ගැනීම හැකියාව තියෙන. ඒ කියන්නේ හරියට මේක ඉන්වෙස්ට්මන්ට් එකේ තමත් සරල දෙයක්. ඒ කියන්නේ අර ගහක පැලයක් හිටලා ඉවරලා ඒක අද පැලේ හිටලා හෙට ගෙඩි ගන්න බෑනේ. ඉතින් මේ කාලයක් යනවා. අන්න ඒ වගේ තමයි මේකටත් වර්ධනෙට ඉඩ දෙන්න. ඒ වර්ධනයේ මේ වර්ධනයක් මේක කම්පැනි එකේ පේනවා නම් ඒ කම්පැනි එකේ වර්ධනෙට ඉඩ දෙන්න ඕන ඔයා. ඉඩ දීලා ඒ කාලේ ආවට පස්සේ ගෙඩි කඩා ගන්න try කරන්න පුළුවන්. හරි? ඉතින් මේ ගෙඩි හැදෙනවා කියලා ඔයා විශ්වාස කරන්න ඕනේ. ගෙඩි හැදෙනවා විශ්වාස කරන්නේ කොහොමද? ඒකට තමයි මේ කම්පැනියේ ඇතුළ අපි අභ්‍යන්තරයේ කියවලා කයිර දීලා තේරුම් ගන්න ඕන. එහෙනම් මම හිතනවා ලොකු අවබෝධයක් ලබා ගන්න ඇති කොළඹ කොටස් වෙනද පොළේ ආයෝජය එන්නේ කෙනෙක් නම් එහෙම නැත්නම් ඉන්න කෙනෙක් නම් කොහොමද ඩිවිඩන්ඩ් ඉන්කම් එක කොච්චර වටිනවද කියන එක ගැන අයිඩියා ලබා ගන්න ඇති. එහෙම ලබා ගත්තා නම් ඒක තමයි මගේ වැලියු එක. ඒත් එකම හොඳම ඩිවිඩන්ඩ් ගන්න කම්පැනියක් ගැන මම මෙන්න මෙතනින් දාන්නම්. ඒ වගේම මම මේක යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා බුකිඩරා කියන කම්පැනි ගැන මම හොඳ ඉන්වෙස්ට්මන්ට් හොඳ ඇනලයිසිස් එකක් කරලා වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එකටත් අනිවාර්යෙන් බලන්න. ඒකෙන් ඔයාලට ලොකු අයිඩියා එකක් ලැබෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක්ම කන්සියුබල් පැටර්න් එක, ඒ කියන්නේ කන්සම්ප්ෂන් පැටර්න් එක ගොඩක් මිනිස්සුන්ට තියෙන කම්පැනියක්. ඒ නිසා කියන්නේ ලංකාවේ තියෙන ව්‍යාපාර ගොඩකට මේ අත ගහලා ඉවරයි. ඒ නිසා බුකිඩරා වගේ කම්පැනි එකකට වගේ ඒක විතර මම කිසිම අවස්ථාවක මේ කියන කිසිම වචනකින් බුකිඩරා කම්පැනි එකකින් ගැන බයිසෙල්ලෝ හෝල්ඩ් රෙකමෙන්ඩේෂන් එක කරනව නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඒ නිසා ඒ වගේ කම්පැනි ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් දෙකක් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට දාගෙන ලස්සනට අර ලොන්ග් ටර්ම් ජර්නි එකට ඇඩ් කරගත්තට පාඩුවක් එන්නේ නැහැ. Thank you very much.